අයිබෝවන් කියල පිළිගන්නවා ජීවා සිම්පල් ලයිෆ් YouTube channel එකට. එහෙනම් එන්නකෝ අද කියල දෙනවා රස ගුණ පිරුණු නිවිති මැල්ලුම හදන්නේ කොහොමද කියලා. ඔයාලා එක දවසක් හරි මේ විදිහට නිවිති හැදුවොත් ආපහු නිවිති දැක්කම අහක බලන එකක් නෑ. පරිප්පු වලට දාන්නේ නැතුව මෙහෙම හදලා බලන්නකෝ පුදුම රසයක් තියෙන්නේ. දැක්කම කන්න හිතෙන තරම් ලස්සනයි. නිවිති බැලයක් ඔයාලත් ගෙදර හිටව ගන්න ඕන තැනක හරියනවා. අද අපි නිවිති කොළ කඩාගන්නේ අපේ දෝනි පාසලේ පැවරුමකට හිටවපු නිවිති පැලයකින්. අපිට නිවිති කොළ 10ක් විතර ඕන වෙනවා. නිවිති මැල්ලුමක් හදන නිසා අපිට පොල් චුට්ටකුත් ඕන වෙනවා. මේ තියෙන තක්කාලි ගෙඩි දෙකක්, රතු ලුණු, අමු මිරිස්, රස අණුව ලුණු අපිට ඕන වෙනවා. මුලින්ම අපි නිවිති කොළ ටික අරගෙන මේ විදිහට තීරු කපා ගන්න ඕන. නිවිති කොළ මැල්ලුම හදනකොට ගොටු කොළ මුකුණු වෙන්න අපි හීනියට කපා ගන්නවා වගේ කපා ගන්නෙ නෑ. මෙන්න මේ කපන විදිහට කපාගෙන තරමක් ලොකුවට තමයි අපි නිවිති කොළ ටික කපා ගන්න ඕන. නිවිති මැල්ලුම හදද්දී අද අපි විශේෂයෙන් එකතු කරගන්නේ තක්කාලි. තක්කාලි දැම්මහම මේ මැල්ලුමට පුදුම රසයක් එකතු වෙන්නේ. මම තක්කාලි ටික පොඩියට කොටු හැඩයට කපා ගත්තා. ඔන්න උන වැඩා. පිහිය කැපෙන්නේ නෑ. තක්කාලි ටික පොඩි වුණා. එහෙනම් අපි පිහිය මැදලම ඉතුරු ටික කපා ගමු. තව පිහියක් අරගෙන ඒකේ ගාලා තමයි මම පිහිය මැද ගත්තේ. ඔන්න බලන්නකෝ දැන් තක්කාලි ගෙඩිය කැපෙන ලස්සන. මේ වගේ පොඩි වැඩ ඉතින් අපිටම කරගන්න පුළුවන්. හොඳට කැපෙන පිහියක් තියෙනවා නම් ඉතින් උයන්න උනත් ආසෙ හිතෙනවා. මම නම් කෑම හදන්න හරිම ආසයි. මගේ හිතට සැනසෙල්ලක් දැනෙන්නේ මේ කෑම හැදුවාම. ඔයාලටත් එහෙමද කියලා පහලින් කමෙන්ට් කරගෙනම යන්න. ගෙදර රතු ලුණු තියෙනවා නම් අනිවාර්යෙන් රතු ලුණු එකතු කරගන්න. රතු ලුණු ඉතින් ගොඩක් ගුණයිනේ. ඊළඟට අපි මිරිස් කරල් එකතු කරගන්නවා. මම නම් අද මිරිස් කරල් 2යි එකතු කරගත්තේ. ගොඩාක් සැර එකතු කරගන්න එපා. මේ එකතු කරන්න පොල්. පොල් ටිකක් ඉතින් මැල්ලුමට අනිවාර්යෙන්ම ඕනනේ. රස පදමට ලුණු ටිකකුත් එකතු කරගන්න. මේ සේරම දේවල් හොඳට කලවම් කරලා අපි මේ ටික පොඩ්ඩක් ලිපේ තියලා මලව ගන්න ඕන. මේ බලන්න හරි ලස්සනයි නේද? නිවිති ඉතින් කොහොමත් වතුර ගතියයිනේ. ඒක නිසා හට්ටිය ලිපේ තියලා ඒක හොඳට රත් වුණාට පස්සේ අපි මේ කලවම් කරගත්ත මිශ්‍රණය හට්ටියට දාලා විනාඩියක් දෙකක් වගේ ලිපේ තියාගෙන ඉක්මනට බා ගන්න ඕන. ඊට වඩා නම් පොඩ්ඩක්වත් ලිපේ තියාගන්න එපා. ලස්සන කොළ පාටත් නැති වෙලා වතුර වගේ වෙනවා. ඔන්න අපි මැල්ලුම හදාගෙන ඉවරයි. මේ බලන්නකෝ හරි ලස්සනට තියෙනවා. ඒ වගේම තමයි රසත්. ඔයාලා අනිවාර්යෙන්ම මේක නම් හදලා බලන්න ඕන. මේ විදිහට එක දවසක් හරි ඔයාලා හදලා කෑවොත් ආපහු නිවිති හොය තමයි ඔයාලා කන්නේ. ඒක මට විශ්වාසයි. මේ වගේ ලස්සන රසවත් වීඩියෝ බලන්න මාව සබස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. ලස්සන වීඩියෝ එකකින් ආපහු හම්බ වෙනකන් අතට ගිහින් එන්න.